Maya Studio. අපි මුලින්ම මේ වට්ටක්ක ගෙඩියේ ඇට ටික අයින් කරගමු. අපි දැන් වට්ටක්ක ටික තඹ ගන්න වතුර එක ලිපෙන් තියෙනවා. ඔයාලට මේ පොතු හැපෙනවට අකමැති නම් පොත්ත අයින් කරගන්න පුළුවන්. අපි තඹගත්ත වට්ටක්ක ටික දැන් පිටියකට දාගමු. මම වට්ටක්ක ටිකේ පොතු අයින් කරගත්තා. ඔයාලට පොතු තියෙද්දිම ගන්නත් පුළුවන්. අපි පාන් පිටියකට තඹගත්ත වට්ටක්ක ටික දාගෙන වතුර ටිකකුත් මේකට දාලා හොඳට මික්ස් කරනවා. අපි දැන් මස් ටික තබ්බ ගමු. අපි දැන් ෆෑන් එක ලිපෙන් තියාගමු. අපි දැන් තෙල් ටිකක් දාගමු. අපි දැන් තඹගත්ත මස් ටික බැදගමු. දැන් පිටි වට්ටක්කයි දාලා හදාගත්ත මිශ්‍රණය චූටි චූටි කෑලි කඩලා මැදට බැඳගත්ත මස් තියලා පොඩි පොඩි බෝල හදා ගන්නවා. දැන් බිත්තරයක් කඩලා කප් එකට දාගන්න. අපි දැන් පෑන් එකට තෙල් ටිකක් දාගමු. දැන් බිස්කට් කුඩු තවරගත් බෝල හොඳින් බැද ගන්නවා. Almost done. Careful. Got it. Looks great. Just need to stir. අපි දැන් කපාගත්ත කැරට් ලීස් ලූණු ටික ෆ්‍රයි කරගමු. අපි දැන් මේකට සෝයා සෝස් ටිකක් එකතු කරගමු. ටොමැටෝ සෝස් ටිකක්. අපි ෆ්‍රයි කරලා හදාගත්ත බෝල ටික මේකට එකතු කරලා හොඳට මික්ස් කරගමු. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න.